Hi guys, කොහොමද ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද අපි පොඩි ගමනක් යන්න හදන්නේ. කොහෙද දන්නවද? ගාලු කොටුවට තමයි අද අපි යන්නේ. ඉතින් අපි අද ඔයාලට පෙන්නනවා ගාලු කොටුවේ තියෙන ලස්සන තැන් ටික. එහෙනම් එකතු වෙලා ඉන්න. ඉතින් guys අපි ඉන්නේ දැන් ගාලු කොටුවේ. ගාලු කොටුව ඇතුලේ. ඔයාලා ඇවිල්ලා නැත්තම් එන්න ඕන අනිවාර්යෙන්ම එන්න ඕන තැනක්. ඉතින් මාර ලස්සනයි. එක තැන් තියෙනවා. ඉතින් ගොඩක් shops තියෙනවා. පොඩි restaurants තියෙනවා. ඉතින් මාර ලස්සන තැනක්. light house එකක් තියෙනවා. එතන beach තියෙනවා. ඉතින් අපි ආයෙ ඉස්සරහදී හම්බෙමු. guys ඉතින් දැන් අපි ඉන්නේ කොටුවේ මේ බලන්න මෙන්න මෙතන. මේ තියෙන්නේ. මෙන්න මෙතන නාන්න පුළුවන් තැනක් ඔයාලට ආවොත් ඉතින් ගාල්ලේ කොටුවේ ලයිට් හවුස් එක තියෙනවා. ලයිට් හවුස් එක ගාව තියෙනවා බීච් එක. මේ විදිහට පල්ලෙහාට බහැලා ඔයාලට නාන්න පුළුවන්. අපි ඉස්සර නම් ඉතින් එතනින් තමයි නාන්නේ මෙහි ආවොත්. හැබැයි මේ මෙතනත් ඔයාලට හොඳටම නාන්න පුළුවන් තැනක්. මාර සෙනගක් ඉන්නේ. අද සෙනසුරාදා නිසා වෙන්නේ නැති මං. අනේ මන් දන්නේ නැහැ. වෙන්නේ නැතිනේ. සෙනසුරාදා ඔව්වත් අඩුයි. ඔව් අඩුයි. මේ ඔයාලට පේනවා නේද මේ බලාකුළු එහෙම සෑහෙන බලාකුළු. ඉතින් දැන් කොහොමත් වෙලා වෙවිල්ල පහමාරයි. ඒත් වෙනතර මේ වෙලාවට ඉන්න බෑ. සන්සෙට් එකනේ දුර රස්නේ. ඔව්. අද මේ මෙහි බලාකට මං හිතන්නේ මේ හොඳයි. වටපිටාවේ නිසා වෙනස් සෙනග වැඩි. මාර වැඩි. මාර සෙනග වැඩි. ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න ෆ්‍රන්ට් කැම් එකේ. දැන් බලන්න මාර සෙනගක් ඉන්නේ. ඒ බලන්න guys අන්න මෙතන හම්බුණා අපිට මේක බැලුවාම ලී වලින් හදලා වගේ. ඊපස්සේ මෙතන රේල් එකකුත් තියෙනවා. guys අපි අයිස්ක්‍රීම් කන්න හදන්නේ. මොනවද ඔය ගත්තේ? චොක්ලට්. one more.
ඉර බහින වෙලාවට ලස්සනයි කියන්නේ මට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉතින් පරිසරයේ තියෙන ලස්සන. මම ඔයාලට පෙන්නන්නම් තව පොඩ්ඩකින් කොහොමද අහස වෙන්නේ කියලා. අනිත් එක තමයි ඉතින් මේකේ තියෙන රෙස්ටොරන්ට්ස් ඔක්කොම shops ඒ දේවල් ඉතින් ලයිට් දාලා හරිම ලස්සනද ඒගොල්ලෝගේ logo boards පේනවා. ඊට පස්සේ ලස්සන ඒගොල්ලෝගේ decorations ඒ හැමදේම ඉතින් මාරම ලස්සනයි guys. so ඔයාලා කරන කොට රැට තමයි මේ පැත්තට එනවා නැගින්න ඕනේ. අවසර ආවනම් ඉතින් ගානට සෙට් වෙනවා. මම ඔයාලට පෙන්නන අහස කොහොමද තියෙන්නේ. ඔන්න බලා ගන්න අහස දම් පාටයි රෝස පාටයි තැඹිලි පාටයි මික්ස් එකක් තියෙන්නේ. ඔයාලට උඩට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් වුණොත් පෙන්වන්න. නැත්නම් guys නිකන් බලන්න අහස කොහොමද කියලා. wow මාර ලස්සනයි. ඉතින් මේ හරියේ නම් පොඩ්ඩක් කඩ අඩුයි. බට් අපි කලින් ආපු හරිය ඔයාලා දැක්ක ෆොටෝස් වීඩියෝස් ඉතින් මාරම ලස්සනයි. ඉතින් අපි දැන් හදන්නේ රැට කන්න කියලා. දැන් අපි ගාල්ලෙන් යනකොට ගාල්ලෙන් යන්නෙම නෑ. ඉතින් ගාල්ලෙත් අපි රැට මොනවද කන්නේ? පිට්සා මෙහෙම පෙන්නේ දෙකක් කියන එකද? අපි පිට්සා කන්න තමයි හිතුවේ ඩොමිනෝස් එකෙන්. ඔහින එක. මේක ලස්සනයිනේ. අද මම දවසේ vlog එක ඉවර ගන්න හදන්නේ. ඉතින් අද මම short vlog එකක් කරේ ඔයාලට ගාල්ලේ කොහොමද කියලා පෙන්නන්න. හරිම ආකර්ෂණීයයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැන තමයි ගාල්ලේ fort එක. ඉතින් ඇවිල්ලා enjoy කරන්න guys. එහෙනම් ඉතින් අද මම ගිහින් ඊළඟ vlog එකෙන් අනිවාර්යෙන් ආයෙ හම්බෙන්න. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.